හැම එකම සමහරට අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ කරනවා කිව්වට මේකේ මොන හරි ක්‍රමයකින් මේව යට යන්න පුළුවන්. The Bike BJ30 Hybrid SUV from David Beeris Automobiles. මහත්මයා මෙතෙන්දී අදහසක් මතු කරානේ මේ මෙතන ජන මතය සහ ආශ්‍රිත කරුණු කාරණා සම්බන්ධයෙන් මෙතන මේ ආණ්ඩුව ඇත්තටම වෙපන්ස් දෙනවා වගේ ආණ්ඩුව නිකන් හරියටම උදව් කරනවා මේ අපිට ගහන්න කියලා නේද? ආණ්ඩුව කරන්නේ කොයි වෙලාවෙත් මාතෘකා හදලා දෙන මේ මිනිස්සු ගහලා එලෝපු ඡන්දෙන් ගෙදර යවපු මිනිස්සුන්ට පොඩි පොඩි දේවල් පොඩි පොඩි ගල් කැටයක් වීසි කරනවා මෙහෙම නිකන් ඒක අල්ලගෙන දුවනවා. ඒගොල්ලන්ට ජනමතයක් කොහෙද ඉතින් තියෙන්නේ? ඒ ගල් කැටේ අල්ලගෙන දුවන්න හරි. මිනිස්සු වුණම පිළිගන්න එපා. අපි දැක්කේ නෑ මේ කිසිම අවස්ථාවකදී ජනතාව ඒක රාශි වෙනවා. ඒ කියන්නේ කාමන්ත කියන්නේ මේ මෙච්චර අමාරුවෙන් ගත්ත ආණ්ඩුව කරගෙන යන්න තරම් හොඳ සවිඥානික බවක් ඒ ආණ්ඩුවේ අය තුල නැහැ කියන එකද? ඒ කියන්නේ ආණ්ඩුවේ වෙලා තියෙන්නේ නිලධාරීන්ව විශ්වාස කරනවානේ. මේ වෙනකොටත් මම පෙන්නන්නම් නිලධාරීන්ව මේ ආණ්ඩුවේ කිසිම තැනක එහාට මෙහාට අයින් කරන්නේ නැහැ. දූෂිත නිලධාරීන් මේ පත් වෙලා හිටපු දූෂිත නිලධාරීන්ව අපි හදාගෙන යනවා කියන එක තමයි මේනකොට. මේ දැන් මොනවාද නිලධාරීන්ව විශ්වාස කරන්නේ නැතුව කොහොමද ඉදිරි ගමනක් නැහැනේ. කොහොමද දැන් කැබිනට් ඇමතිවරු ඉන්නවා. ඒ විෂයට අදාළ ඇමතිවරු ඉන්නවා. එතකොට ඒ සම්බන්ධයෙන් දැනුමක් තියෙන ආචාර්යවරු මහාචාර්යවරු විද්වත් මණ්ඩලයක් ඉන්න 159ක් ඉන්නවා මේ ආණ්ඩුව ඇතුළේ. එතකොට පැහැදිලිවම දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වුණත් හකුලා ගන්නවා. පස්සට දා ගන්නවා. ඇතම් ගොඩාක් දේවල් වලට එහෙම ආණ්ඩුවට සිද්ධ වුණේ ඇත්තටම මේ ආණ්ඩුවට මේ අත්දැකීමක් නැති පිරිස් මේක පාලනය කරන නිසා නෙමෙයිද? නෑ මම දැකලා තියෙන්නේ ආණ්ඩුව අත්දැකීම නැති කොහොමත් කිසිම දෙයක් අත්දැකීම නැතුණත් මේක යම් කිසි ඒගොල්ලෝ රැකියා කළා හරි අත්දැකීම් තියෙනවනේ. හැබැයි මේ තැන් වල ඉන්න නිලධාරීන්ව විශ්වාස දූෂිත නිලධාරීන්ව සමහර තැන්වල සෞඛ්‍ය අමාත්‍යාංශය ගත්තත් අධ්‍යාපනය ගත්තත් ඒ දූෂිත නිලධාරීන්වම ඒගොල්ලෝ විශ්වාස කරගෙන යනවා. එතකොට දැන් ඔබතුමා ඇතුළු දැන් මේ කාරණාව පිළිගන්නවා නම් ඔබතුමාලා මේ ආණ්ඩුව හදන වැඩපිළිවෙලට යම් මට්ටමකින් සහයෝගය දක්වපු පිරිස් ඒ සම්බන්ධයෙන් අරගත්ත ඔබතුමාලා සිවිල් සංවිධාන විදිහට මේ මහජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී හිටින්නෙත් නැත්නම් ඔබතුමාලාට වගකීමක් තියෙනවා. ඔබතුමාලා වොයිස් කට් දීදී ගිහිල්ලා විතරක් හරියනවද? මේ සම්බන්ධයෙන් ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඔව් මේ දැන් මාස 6කට 6 විතර ජනාධිපතිවරයා හම්බ වෙන්න මම මේ සාකච්ඡා කරන්න ජනාධිපති ලේකම්ට කතා කරලා ලියුමකුත් දුන්නා. අද වෙනතුරු අපිට සාකච්ඡාවක් නැහැ. එතකොට මම කියන්නේ මේ රජය අපිට ඒ අවස්ථාව දෙන්නේ නැහැ කතා කරන්න. එතකොට මං කියන්නේ මෙන්න මේ දැන් මම කියන්න මෙන්න මේ පැහැදිලි. ඒ කියන්නේ ඔබතුමා ඉතා කෙටියෙන්ම සඳහන් කරන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට උනත් මේකේ පිටිපස්සේ යම් බලල් හස්තයක් ක්‍රියාත්මක වෙලා තමයි මේ අසභ්‍ය වෙබ් අඩවි මේ මොඩියුල්ස් වලට ආවේ. එතකොට මේ ආණ්ඩුව කරගෙන යන්න මේ මහජනතාවට සුබවාදී ආණ්ඩුවක් කරගෙන යන්න අවස්ථාව සලස්සලා දෙන්නේ නැත්තේ මේ නිලධාරිය. එතකොට මේ නිලධාරි සම්බන්ධයි පහුගිය ආණ්ඩුව. රජය වග කියන ඇමතිවරයාත් වග කියන්න ඕන. රජය වග කියන්න ඕන මොකක් හරි මේක වරදුනා. ඇයි පසු විපරමක් කරන්නේ? දැන් අනිත් එක තමයි දැන් මේ සම්බන්ධව CID එක මං අහන්නේ ඇයි ඍජු ඇඟිල්ල දික් කරන්න මේගොල්ලෝ මේ ආණ්ඩුවටද බැරි මේ නිලධාරින්ටද බැරි? පොඩි දෙයක් කියන්න ඕක. දැන් මේ ආණ්ඩුව පත් වෙලා උනේ දේශපාලන පරිවර්තනයක් විතරයි. මේක සමාජ පරිවර්තනයක්වත් ආර්ථික පරිවර්තනයක්වත් පැහැදිලිව උනේ නැහැ. මම හිතන්නේ මේක වෙන් කරගත්තා නම් පහසුයි. එතකොට විදර්ශනාත් ඔබතුමාලත් සුන්දර කතා කියනවා. නෑ සුන්දර කතා නෙමෙයි. ඒ කියන්නේ දැන් මේක මේ කට්ටු මාරු ක්‍රමයට තිබ්බා. ඒකෙන් අපි ගලවලා අමාරුවෙන් ගත්තා. හැබැයි මාස 14ක් ගිහිල්ලා බලන්න මේ විදිහට කකුල පස්සට ගන්නකොට ෆේල්නේ. නෑ මම කියන්නේ සහෝදරයා මේ ආණ්ඩුව පත් උනේ ලංකාවේ පහුගිය දශකයන් පුරා ආපු එක්තරා සටන් පාඨයක් උඩ. ඒ තමයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරමු කියන එක. මේ ආණ්ඩුවට බලය හම්බුනේ එතනින්. ඒ කියන්නේ ජන මතයක් තිබුණා. පැහැදිලිවම. ඔව්. හැබැයි ඒ කියන්නේ සිස්ටම් චේන්ජ්. ඔව් පොඩ්ඩක් ඉන්නකෝ. ඒක රාජ්‍ය නිලධරය. රාජ්‍ය නිලධාරී තන්ත්‍රයේ සැලකිය යුතු ප්‍රමාණයක් දේශපාලන තන්ත්‍රය වගේම අපේ රටේ දූෂිතයි. හරි. මේක වෙනස් කරනවා කියලා මේ ආණ්ඩුවේ සටන් පාඨය ඉස්සරුනේ නැහැ. එතකොට මේ නිලධාරීන්ට ආණ්ඩුව බය වෙලා නිකන් මේ ඩබල් ගේම් එකක්ද ප්ලේ කරන්නේ? නෑ ඩබල් ගේම් එකකට වඩා මේ ආණ්ඩුවත් දැන් උදාහරණයක් ගත්තොත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩේදී ජාතික අධ්‍යාපන ආයතනය කියලා කියන්නේ අටුවන් බැහැපු තැනක්. මේ ජාතික අධ්‍යාපන ආයතනයේ ඉන්න ඉහළ තීරණ ගන්න අය ඉඳලා සියලු දෙනා ගැනම තියෙන අත්දැකීම තමයි ඒගොල්ලෝ සමග කරන කතිකාවන් ඔක්කොම පහුගිය කාලේ පුරාම බැලුවම.
මොවුන් ඉන්නේ මේ අලුත් අධ්‍යාපන ප්‍රසංස්කරණයක් කරන්න පුළුවන් අදහසක අවබෝධයක නෙවෙයි. ඔව් දැන් අර ට්‍රේනින් ගියපු කට්ටිය එහෙම මේ අවුරුද්දකින් පෙන්ෂන් යන්න ගිය කට්ටිය වගේ තමයි ට්‍රේනින් ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට එතන ඉඳලම ඒ කියන්නේ තාමත් මේ ආණ්ඩුවට බෑ මේ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ තියෙන හස්තය පාලනය කරගන්න. මම හිතන්නේ එතන තමයි දැන් ඉදිරි දේශපාලන අභියෝගය තියෙන්නේ. මේ ආණ්ඩුව ආවේ දේශපාලන තන්ත්‍රය එලවලා. අර දූෂිත කුප්‍රකට ඒ කියන්නේ අපි කියන වනචර දේශපාලන සංස්කෘතියක් තිබ්බනේ මේ රටේ. ඒක එලවලා තමයි මේක තමයි පරිවර්තනය. හැබැයි එච්චරයි පරිවර්තනය වුණේ. ඒ කියන්නේ රාජ්‍ය තන්ත්‍රයේ තියෙන මුල් බැහැගත්ත ඒ දූෂිත තන්ත්‍රය වෙනස් වුණේ නැහැ. ඔව් ඔබතුමාලා සිවිල් සංවිධාන විදියට මේක අඳුනාගෙන මේ ඇයි ආණ්ඩුවට ප්‍රෙෂර් එකක් දෙන්න සූදානම් නැත්තේ? මොකක්ද ඒ වෙනුවෙන් කළා තියෙන්නේ? අපි මේ අපේ සංවිධානයක් විදිහට අපි හඬ නගනවා අවශ්‍ය අපිට හමුවීම් අපි කියනවා. ඉතින් අපේ තියෙන කැපැසිටි එක තුල අපි හැබැයි ඉතින් මෙහෙමයි මේ රජය දැන් මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් තියෙනවානේ. ඉතින් විජිත හේරත් මහත්තයා කිව්වා අපි හඳුනගෙන ඉන්නේ කියලා. ඒක රටට නීතිය ක්‍රියාත්මක වෙන වරදක් රජය කළා තියෙනවනම් නිලධාරියෙක් ඒක එලි කල්ලි වල රටට පෙන්වන්න ඕන. ඒක තමයි මේ රටේ රජය කරන්න ඕන. එතකොට මේ රජය දැන් මේ මාගේ අතේ තියෙනවා සමහරක් ලේකම්වරු දූෂිතයෙන් දැන් ඔබතුමා ගාව තියෙනවද මේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්? දැන් ඔබතුමාට ගොඩක් තොරතුරු ලබා දෙනවනේ ආයෙ විශ්වාස කරලා. එතකොට ඔබතුමා ගාව මේ සම්බන්ධයෙන් මොන හරි වැදගත් තොරතුරක් තියෙනවද එලි කරන්න? නෑ මේ සම්බන්ධයෙන් කියන්නේ මට මේ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ලේඛන මගේ අතේ නැහැ. ඒ වුණාට මේ රජයත් යම් කිසි නිලධාරීන්ව පත් කරන වෙන ආයතනවල මේ දැන් මෙතන මගේ අතේ තියෙනවා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්ගේ උවමනාවට දූෂිත නිලධාරියෙක්ව කැබිනට් පේපර් එකක් යවලා තියෙනවා පත් කරන්න. එතකොට ලේකම්වරු රජය දන්නේ සමහරට අමාත්‍යවරයා දන්නේ නැතුව ඇති. අමාත්‍යවරයා පසුවිපරම් කරන්න ඕන. මේකේ තියෙනවා මේ මට මේ වෙලා නැහැ නැත්තම් පෙන්වන්න මේ චක්‍රලේඛන අනුව ඔහුව පත් කරන්න බෑ වේකන්සියක් කරලා තියෙනවා. ඒක යට ගහනවා මේ ආණ්ඩුවේ. ඒ වගේම එහෙම නිලධාරීන් ඔබතුමා යට ගහනවා කියලා කියන්නේ එතකොට අමාත්‍යවරයා ප්‍රබල වේගකට වග කියන්න ඕනේ. අමාත්‍යවරයා වග කියන්න ඕනේ. කොයි අමාත්‍යවරයාද? විද්‍යා තාක්ෂණ මේකේ තියෙන්නේ නිලධාරියා ජාතික චක්‍රලේඛන ඔහුට හිමි නැති රුපියල් 60000ක මුදලක් ගන්නවා. කවුද ඇමති? ඇමති නෙමෙයි මේ නිලධාරියා. නෑ දැන් ඔය කැබිනට් එක අප්‍රූව් කරන්න ඇමතිවරයාගේ අස්සනින් යුතු වෙපයි විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය. ඒ කියන්නේ ඔක කැබිනට් අනුමැතිය ලැබිච්ච දෙයක්ද කැබිනට් පේපර් එකක්? කැබිනට් අනුමැතියට දැන් දාලා තියෙනවා. දාලා තියෙනවා. ඔව් දාලා තියෙනවා. අනුමැතිය ලැබිලා තියෙනවා. පත් කරනවා කියලා බලන්න පුළුවන්. ඔබතුමා ප්‍රකාශ කරන දේ වගකීම නෑ ඒක තමයි. මේ ජාමිනි මහත්මයා දැන් කැබිනට් අනුමැතිය ලැබිලාද තියෙන්නේ? නෑ කැබිනට් දැන් අපිට තොරතුරු අපිට එන්නේ ඔබතුමා කියන්නේ ඔය කැබිනට් අනුමැතියට යෝජනා කරපු දෙයක්. යෝජනා ඒක ඇතුලේ ඉන්නේ දූෂිතයෝ. මේ නිලධාරියාව මේ මං කියන්නම් ඕන මොහුට අල්ලස් කමිසමෙත් නෑ නම සඳහන් කරන්න නෑ අපි අනුමැතිය ලැබිලා නැත්නම් අපි නම් ගම් වලට යන්නේ නැතුව එනවා. අපි දන්නේ නැහැ ඔබ තවම තියෙන මොන මට්ටමේද කියන්නම් මම. දැන් ලාල්කාන්ත අමාත්‍යවරයාගේ අමාත්‍යංශේ ලෝක බැංකු මූල්‍ය ණය පාසුකම් කුෂිකාරුම් ප්‍රතිසම්පත් ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ ක්‍රියාත්මක කරන දේශගුණ අවබෝධපෑම අවකිරීමේ බහු ආධීර වැඩසටහනේ ප්‍රවේශයේ ව්‍යාපෘති මේ මං අල්ලස් එකට දාලා තියෙන එක. මේක ව්‍යාපෘති අධ්‍යක්ෂක ඉන්නේ ඇග්‍රිකල්චර් ඩිග්‍රියක් තියෙන එක්කෙනෙක්. මේක තමයි මේකේ දූෂණ වංචා ලෝක බැංකුව ආධාර. දූෂණ වංචා එමටයි. මොහුගේ කාලය දීර්ඝ කරනවා මේ රජයේ. මේක සසීන්ද්‍ර රාජපක්ෂ තමයි මොනවාද මේ මොහුව ගේන්නේ. මේකේ එතකොට ඒ පුද්ගලයාගේ මේ රජය හැබැයි කාමන්ද දැන් ඔබතුමාට තියෙන අත්දැකීම් එක්ක ගත්තොත් මේ කාලාන්තරයක් තිස්සේ දේශපාලන තට්ටුමාරු ක්‍රමය වෙනස් කරගත්තට එකපාරම මේ රාජ්‍යාන්ත්‍රණය එහෙම වෙනස් කරන්න පුළුවන්ද? නීතිමය හැකියාව තියෙනවද එහෙම වෙනස් කරන්න? මං අහන්නේ මේකේ ලෝක බැංකුවේ මේකේ 117යි ප්‍රෝග්‍රස් එක. මේක ලවණ බාධක ඉදිවෙන්න ඕනේ 2026 ඩිසයින් කරලා තියෙනවා. අද වෙනකොට ඩිසයින් කළාවත් මේකෙන් ගම් වතුර බාධක කොළඹට 2030 වෙනකොට වතුර හිඟයක් එනවා. පෝට් සිටි එකත් එක්ක. ඒකට තියෙන එකට ඉතින් මේ ව්‍යාපෘතියේ තියෙන්නේ. මේගොල්ලෝ මොනවද කරන්නේ? යටිදාල පහසුකම් කියලා කරනවා ලැප්ටොප් කම්පියුටර් අනම්මනම් ගන්නවා. ඔබතුමා ඊටාම පැහැදිලිව කියනවා මේ ආණ්ඩුව මේ රාජ්‍ය යාන්ත්‍රණයට බය වෙලා ඉන්නේ. රාජ්‍ය යාන්ත්‍රණයට බය වෙලාද? මං අහන්නේ බය වෙලා හරියන්නේ නැහැ මොනවාද? සිංගප්පූරු දිනු කරේ කොහමද? ඔය ඒ කියන්නේ ජනතා අභිලාෂයන් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහනේ. ඒ කියන්නේ එතකොට ජනතාව දැඩි ලෙස මේ සිස්ටම් එක චේන්ජ් කරලා වාමාංශිකව යන පිරිසක්
මේ බලයට පත් කරේ මේ විදිහට දූෂිත රාජ්‍ය යාන්ත්‍රණයක් තුළ යන්නද? ඒකද ඔබතුමා කියන්නේ? ඒක තමයි රජයේ තියෙන්නේ විධායකය තියෙනවනේ ව්‍යවස්ථා 159 බලයක් දීලා තියෙනවනේ. අද තාම නීති සම්පාදනය ඒ කියන්නේ ඔබතුමා ව්‍යංගෙන් කියන්න උත්සාහ කරන්නේ විධායකයේ බලය පාවිච්චි කරන්නේ නැහැ මේ විධායකයේ ටිකක් මේ තනුක වෙලා යන ස්වභාවයක් නිසාද? ඕනේ ජනාධිපතිවරයා කියනවා අපි ස්වාධීනව පරීක්ෂණ යන්න කියලා තියෙනවනේ. ස්වාධීනව පරීක්ෂණ යන්න අපි අත ගහන්නේ නැහැ කියනවා. මම කියන්නම් 2022 10/3 සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දූෂණ වංචා සජිත් ප්‍රේමදාසට එරෙහිව මම අල්ලස් කමිෂනරට පැමිණිලි කරනවා. අද වෙනතුරු මේකට පරීක්ෂණයේ මම ඊට පස්සේ අහනවා පසුවිපරමක් කරනවා අල්ලස් කමිෂමෙන්. එතකොට ඒගොල්ලෝ දෙන උත්තරේ මොකද්ද? කමිෂන් එකේ තියෙනවා. එතකොට මං අහන්නේ මේ පරීක්ෂණ වෙන්නේ නැහැ. ඊළඟට රෝහිතාබේ ගුණවර්ධන වත්කම් පරීක්ෂා කරන්න කියලා 2024 3/9 අල්ලස් එකට නීති විරෝධී වත්කම් එකට ඊට ඉස්සෙල්ලා මම දෙනවා 2025 අල්ලස් කමිෂනට දෙනවා. මේ එකක්වත් මන් දන්නේ මේවේ යට නීති සමහරට මේ ෆයිල් යට ගහන්න ඇති. හැම එකම සමහරට අධ්‍යක්ෂ ජෙනරාල් වැඩ කරනවා කිව්වට මේකේ මොන හරි ක්‍රමයකින් මේව යට යන්න පුළුවන්.